මහා මේරු පර්වතේ පෙරලෙනවා වාගේ උකුණ අල්ලලා තියලා මේ ඇඟිල්ලෙන් නෑ මැරුවේ නෑ උකුණ මරාපු නැති ගෑණියක් අත උස්සන්න ඔබට පේන්නේ නැතුවට ඔබට චූටි වාගේ නේද පේන්නේ උකුණ ඈ ඔබ බලන්නකෝ ඔබ මරලා තියෙන උකුණ මකුණ කැරපොත්තෝ කූඹියෝ වේයෝ මීයෝ මකුළුවෝ ගෙදරට හානි කරන්න එන මොකාද ඒකට යන්න අවසර නැහැ. වැඩිපුරම සත්තු මරන්නේ හඳුන්නේ ගෑනු අය මේ මෙවුන්දලා නිවන් යන්න වාගේ හිටියට වැඩිපුරම සත්තු මරන්නේ ගෑනු අය පිරිමි අය නෙමෙයි. සුබමානවකේ අහනවා භාග්‍යවතුන් වහන්සේ සමහරු ඊටාම ලස්සනයි සමහරු ඊටාම අවලස්සනයි එකම මනුලොව ඇයි මේ වෙනස සමහරු අංග විකලයි සමහරු අංග සම්පූර්ණයි සමහර අයට අත් නැහැ සමහර අයට පය නැහැ සමහර අයට ඇස් නැහැ සමහර අයගේ කටේ අඩුපාඩු සමහර අයගේ නහයේ අඩුපාඩු සමහර අය වක ගැහිලා කුදු ගැහිලා සමහර අය බකල් ගැහිලා මිනිස්සෙක්ද කියලා හිතා ගන්න බැරි තරම් විරූපී වෙලා සමහරු භාග්‍යවතුන් වහන්සේ ඇයි මේ වෙනසක් එකම මනුලොව කවුරුන් කරන්නේද කවරක් නිසා සිදු වෙන්නේද භාග්‍යවතුන් වහන්සේ සමහර අය ඊටාම බුද්ධිමත් සමහර අය ඊටාම මෝඩයි පේනවන්නේ සමහරු බුද්ධිමත් සමහරු ඊටාම මෝඩයි එකම මනුලොව ඇයි මේ වෙනස භාග්‍යවතුන් වහන්සේ සමහර අය කොපමණ ස්වභාවික විපත්තාවත් ඒ අයට විපත්ති වෙන්නේ සමහර අය ඈත ඉඳලා ඇවිල්ලා විපත්තීන්ට ගොදුරු වෙනවා ඔව් මේ අර පහුගිය සුලි කුණාටුව වෙනාවේ මේ කොළඹ පැත්තේ ගෑනු වගේක් කුරුණෑගල පැත්තේ දේවාලයකට ගිහිල්ලා ඔය ගොඩක් දේවාල තියෙන්නේ කඳු අයිනේනේ දෙයියොන්ට පාතූර් බුහත වෙන්න ළඟයිනේ කන්දට ඒ කන්ද අයිනේ දේවාලෙට ගිහින් මං ගියා බලන්න එතන දෙවොල කන්ද පාවුල ගෙදරත් එතනම සක්‍ර දේවේන්ද්‍රයාගේ පුතාගේ දේවාලේ ගෙදරයි දෙකම එතන තිබිලා තියෙන්නේ කොළඹ දිහා ගෑනුන්ට තියෙන අපල උපද්‍රව ඌට පෙනිලා හැබැයි උගේ ගේ පිටිපස්සේ තියෙන කන්ද ඌට පෙනුන්නේ පුදුම දෙයිය හඳුන්නේ සුලි කුණාටුව වෙලාවේ ගිහිල්ලා මෙවුන්දලා දේවාලේ සාන්ති කර්මේ පටන් අරන් කන්ද ගුගුරා සැලී කිලෝමීටර 1.5ක් විතර හඳුන්නේ අඩි 20-25 දිග ගල් පරුවත් ඇවිත් තිබ්බේ ගේවත් දේවාලෙවත් ඒ වත්තවත් තිබ්බු තැනක්වත් නැහැ 13 දෙනෙක්ද කොහෙදෝ එහෙම්මම යට කරගෙන ඇවිල්ලා ඉස්සරහා වැවක් තිබිලා තියෙන්නේ වැව වැහිලා බලන්න කොළඹ ඉඳලා දත් මිටි කාගෙන ගියානේ බලන් අර කුරුණෑගල කන්ද ගාවට අර සුනාමිය වෙලාවේ රජරට වන්නේ අය මේ ගාල්ල මාතර මේ පැත්තට ඇවිල්ලා ඒකට අහු වුණා අපේ හාමුදුරු කෙනෙකුත් හම්බුණානේ අහු වුණානේ මීගොඩ
පඤ්ඤාසේකර හාමුදුරුවනේ. ඔව්. මට මතකයි මහාචාර්යවරයෙක්නේ හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ ගියා. භාග්‍යවතුන් වහන්සේ. ඇයි මේ වාගේ ව්‍යසනවලදී සමහරු ඉතුරු වෙනවා කොපමණ ව්‍යසනේ මැද්දේ හිටියත් මොකවත් නැහැ. සමහර අය දුර ඉඳලා ඇවිල්ලා අහුවට අහු වෙනවා. ඇයි මේ? මොකද්ද හේතුව? වෙනස මොකද්ද? බුදුහාඳුරන්ගෙන් ඇහුවා දැන් ප්‍රශ්න ගොඩක්. කවුද ඇහුවේ? සුබ මානවකයා. ඒ ගමන බුදුරජාණන් වහන්සේ සුබ මානවකයාගේ සියලු දේ අහගෙන ඉඳලා සුබ ඕක එච්චර ලොකු ගැටලුවක් නෙමෙයි. මේ ලෝකේ පවතින දෙයක්. ඒකට හේතුව මෙන්න මේක කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්න ගත්තා. ඒ පැහැදිලි කරපු සූත්‍ර කාණ්ඩේ තමයි මම මාතෘකා කළේ. අර සිද්ධි ටිකට අර ප්‍රශ්නවලට උත්තර ටික මෙන්න මෙතන තියෙනවා. මොකද්ද? පානාතිපාතා පටිවිරතෝ හෝති අදින්නා දානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති සුරාමේරය මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ හෝති. කොටිම්ම කිව්වොත් පන්සිල් නොරැකීම නිසා සිද්ධ වෙන කර්ම විපාක. පන්සිල් නොරැකීම නිසා සිද්ධ වෙන කර්ම විපාක. පන්සිල් බිඳීම. දැන් මෙතන පන්සිල් රකින්න අය ඉන්නවද? ඈ මේ බණමඩුවේ පිටපැත්තේ ඉන්න අය මට පේන්නේ නැහනේ. බණමඩුවේ ඉන්න කවුරු හරි ඉන්නවද පන්සිල් පද පහම රකින්න? හාමුදුරුවනේ එක ගෑණියෙක්වත් එක මිනිහෙක්වත් නැහැ මේකේ පන්සිල් රකින්න. එතකොට සුද්ධ බෞද්ධයාගේ නිත්‍ය සීලය පංච සීලය. බෞද්ධයාගේ නිත්‍ය සීලය පංච සීලයයි කියලා වාක්‍යයක් තියෙනවා. වාක්‍ය පොතේ තියෙනවා. අපි හෙළුවෙන් යනවා. නේ? එහෙම කන්නේ තියෙන්නේ මේ. වාක්‍ය පොතේ. බෞද්ධයාගේ අත්පොත මොකද්ද? ධම්මපදය. දැන් එන්න ලෑස්ති වෙලා බිම තියලා එන්න ඇත්තේ. නේ? බණහඬ එන්න ලෑස්ති වෙලා නේද බිම තිබ්බේ? එතකම්ම අතේ. පොත දැකලවත් නැහැ. පොත දැකලවත් නැහැ. නායක හඳුරන්ගෙන් අහන්නකො පුළුවන් නම් මේ පන්සලට ඇවිල්ලා ධම්මපදේ ඉල්ලාගෙන ගියපු ගෑණියෙක් හරි මිනිහෙක් හරි. මේ ගොඩේ පොයට අටසිල් නිති පන්සිල් රකින්නවා ලොක්කියෝ. අමූලික බොරු. උදේට උපාසක දානේ දෙනවා ගහලා අරිනවා හඳුන්නේ. දවල්ටත් දෙනවා උපාසක දානේ ඒකත් ගහලා අරිනවා. හැන්දෑවේ 3:00මාරයි කියනකොට මල්ල ගන්නවා. යනවා යන්න. 6 වෙනකන් ඉන්නේ හඳුන්නේ. 6 වෙනකන්වත් ඉන්නේ නැහැ. 3:00මාරෙන් පස්සේ ගියා යන්න. රැටත් දෙනවා කිව්වා නම් ඉඳි. ඔව් මන් දන්නවනේ වග. හැබැයි උදේ පාන්දර ඇවිල්ලා මොනවද කිව්වේ? අජ්ජ ඉමංච දිවසං උපෝසතං උපෝසාමි අට්ඨංග සමන්නාගතං සීලං සමාදියාමි. මොකද ඒ කියන්නේ? ඈ මොකද ওই වාක්‍යයෙන් කියන්නේ?
ගිලින් නැතුව කියාපම් බලන්න. ගිල්ලම් භාගයක් නැහනේ. භාගයක් බඩේ භාගයක් එළියේ. සිල් ගන්න එක ගෑණියෙක්වත් දන්නේ හඳුන්නේ. මේ උන්දලා ඇවිල්ලා බොරුවක් මේ කරන්නේ. ඔය වාක්‍ය දන්නේ නැත්තම් සිල් ගන්න බෑ. අෂ්ටාංග සීලේ පිළිටන්න බෑ ඔය වාක්‍ය දන්නේ නැත්තම්. කාලඟ ඉඳගෙන කවුරු දිහා බලාගෙනද දිවුරන්නේ? ඈ? බුදුහාමුදුරු දිහා බලනවා දිවුරුවේ. තුනුරුවන් ළඟ ඉඳගෙන සූර්ය දිව්‍ය රාජයා දිහා බලාගෙන තමයි මේ දිවුරන්නේ. සූර්ය දිව්‍ය රාජයා ලොව ආලෝකමත් කරගෙන පැමිණි මොහොතේ සිට සූර්ය දිව්‍ය රාජයාගේ කාර්යභාරය නිමවා බටහිර ආකාශයෙන් බැස යන මොහොත දක්වා වූ දිවා කාලය මුළුල්ලෙහි මා මේ සමාදම් වන අෂ්ටාංග උපෝසත සීලය දිවි දෙවැනි කොට ආරක්ෂා කරන්න ප්‍රතිඥා දෙමි. 3:00ට ඉර බැස්සා. ඈ 3:00ට බැස්සද ඉර? මල්ලතරම් පැන්නේ. දන් දීපු එකාගෙන් හොරට නේද බත් කෑවේ? 6 වෙනකන් ඉන්නවා කියලා අර මිනිහාව රවට්ටලා හොරට බත් කාලා පැනපු උඹ යනවා දෙව්ලොව නෑනේ. අපායට බොලන් අපායට. ඔව් ආවේ දෙව්ලොව යන්න වාගේ යන්නේ අපායට හොරට බත් කාලම. ඔව් දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ. ඒකම නෙමේ. බෞද්ධයෙක් වෙන්න නම් දැනගෙන යන්න ඕන. නිවන් දකින්න නම් දැනගෙන යන්න ඕන. සැනසීම ලබන්න නම් දැනගෙන යන්න ඕන. නැත්තම් බෑ. මේ ඉන්න කවුරුවත් පංචශීලයේ ප්‍රතිපත්ති ගරුකව රකින්නේ නැහැ. ඒ හින්දායි මං කිව්වේ සුබ මානවකයාගේ තාත්තගේ නෑයෝ මෙතන ඉන්නවා කියලා. පළවෙනි සිල්පදේ බින්දොත් මොකද වෙන්නේ? පානාතිපාතා පටිවිරතෝ හෝති. ප්‍රාණඝාතයේ සිද්ධ කළාම සුබ මෙහෙම වෙනවා. කොහොමද වෙන්නේ? අකාලේ මැරෙනවා. අකාලේ මැරෙනවා. කර්ම රෝග හැදෙනවා. හොඳ කරන්නම බෑ. මොන දෛවඥයා ගෙනාවත් ඒ ලෙඩේ හොඳ කරන්න බෑ. විඳෝලම ඒකෙන්ම මරලා දානවා. ඔව් සත්ව ඝාතනය, සත්ව හිංසනය ලේසි පාපයක් නෙවෙයි. ඔයාලා දැකලා ඇතිනේ. අංග විකල වෙන්නේ ඊ අය. කැපිලා කෙටිලා ස්වභාවික විපත් වලට යට වෙලා මැරෙන්නේ. මතකද අම්මලාට ගොළු බෙල්ල සොපින් එකට දාලා වල දැම්මා. මතක නැහැ? මහා මේරු පර්වතේ පෙරලෙනවා වාගේ උකුණ අල්ලලා තියලා මේ ඇඟිල්ලෙන් නෑ මැරුවේ නෑ. උකුණ මරාපු නැති ගෑණියක් අත උස්සන්න. වැඩිපුරම සත්තු මරන්නේ ගෑනු අය. වැඩිපුරම සත්තු මරන්නේ හඳුන්නේ ගෑනු අය. මේ මෙවුන්දලා නිවන් යන්න වාගේ හිටියට
වැඩිපුරම සත්තු මරන්නේ ගෑනු අය පිරිමි අය නෙමෙයි. පිරිමි අය ඌරෙක් ගෝනෙක් මුවෙක් අවුරුද්දකට විතර සැරයක් සමහරට මාස දෙක තුනකට සැරයක් ඔය වාගේ එකෙක් එලා ගත්තොත් මිසක් ජීවිතේට පිරිමි උකුණ මරනවද? උගේ එකෙක් උගේ ඔළුවේ හිටියත් මරන්නේ නැහැ. උගේ ඔළුවේ වුණොත් ගෑණි මරන්නේ. ඔව් සෙනෙහ බරව මේ ඉන්නවකෝ අයිසේ මේ බලනවකෝ ඔළුව එතකොට මිනිහටත් පොඩ්ඩක් සනීපයි අර කිට ඇත්ති පදම් මරන්න දීලා මේක ප්‍රීතියෙන් ඉන්නවා අර කියාපායට යනවා මේක නිවනට යනවා ඔව් ඔබට පේන්නේ නැතුවට ඔබට චූටි වාගේ නේද පේන්නේ උකුණක් ඔබ බලන්නකො ඔබ මරලා තියෙන උකුණෝ මකුණෝ කැරපොත්තෝ කූඹියෝ වේයෝ මීයෝ මකුළුවෝ ගෙදරට හානි කරන්න එන මොකාද ඒකට යන්න අවසර නැහැ. එහෙම නෙමෙයිද? එහෙමයි. මල් ගස් කන්න ගොළු බෙල්ලෝ එනකොටම දැම්ම shopping එකට දැම්ම පාරට. වාහනයක් යනකොට චරස් ගාලා ඔක්කොම ටික චප්ප වෙලා යන්න. ඒ අප්පලාට තමයි නාය යනකොට මහා ගල් පරුවත් පස් කඳු පිටින් ඇවිල්ලා වැහෙන්නේ. ඒ අය වතුරේ ගිලෙන්නේ. ඒ අය ඔය කර්ම විපාක පස්සෙන් එනවා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසති වා කරෝති වා තතෝනං දුක්ඛමං වේති චක්ඛං වහතෝ පදං. ගොනුගේ පාතබන රිද්මය අනුව බැඳි ගැලෙහි රෝදය කැරකි කැරකි පසුපස එන්නාසේ සංසාර ගමනේ කරපු පාපයෝ පසුපස ලුහු බඳිමින් විපාක දෙනවා. ඒවෙන් බේරිලා පැනලා යන්න හම්බෙනවද? බේරිලා පැනලා යන්න හම්බෙන්නේ විපාක දෙනවමයි. ඒක බුදුහාඳුරුවන්ටත් එහෙමයි. මහරහතන් වහන්සේලාටත් එහෙමයි. මේ මනුලොව යමෙක්ද හැමෝටම පොදුයි. ඔයාලට මතකනේ මුගලන් මහරහතන් වහන්සේ නේද? කොහමද මැරුණේ? නයා කෑව? හොරු ගහලා තලලා ඇටකටු කඩලා එර්දිමතුන් අතර අග්‍ර මහරහතන් වහන්සේ. අසුරු සැනින් යොදුන් ගානක් දුර නොපෙනී යන්න පුළුවන් උන්වහන්සේගේ ප්‍රාතිහාර්ය බලය තියෙද්දී හොරු අල්ලගෙන ගාලා ඇටකටු කඩලා තලලා නේ පිරිනිවන් පෑවේ. හේතුව ඔව් අම්මටයි අප්පච්චිටයි ඕකෙත් ගෑණියක් ඉන්නවා කෙරෝලේ නේ. අම්මවයි අප්පච්චිවයි කැලේට අරගෙන ගිහිල්ලා හොරු ගහන විදියට ගාලා අම්මයි අප්පච්චි දෙනා විනාශ කරලා දාලා ආවා. ඇයි ඔව් බිරිඳගේ කීමට. දැන් ඒ જાතිය ගෑනු මෙතන නැද්ද? ඒ જાතිය ගෑනු මෙතන නැහැ. තමන්ගේ නැන්දම්මාටයි මාමණ්ඩීටයි ප්‍රීතියෙන් අම්මටයි අප්පච්චිටයි වගේම සලකනවද බලන්න ඔබම බලන්න. මට පේන්නේ ඔබටයි පේන්නේ. මහත්තුරු හැමදෙනාම බලන්න ඔබේ බිරිඳ ඔබේ අම්මටයි අප්පච්චිටයි ප්‍රීතියෙන් සලකනවද කියලා. පේනව නේද?
පේනවා. එතකොට උඹේ ගෑණි කොහාටද යන්නේ? නිරයටද සුගතියටද කියලා පේනවා මිනිහට ගෑණි යන දිය. ගෑණිට පේනවා මිනිහා යන දිය. දෙමව්පියන්ට පේනවා දරුවෝ යන දිය. දරුවන්ට පේනවා අම්මයි අප්පච්චි යන දිය. හොඳට බලන්නකෝ. ඒකට වෙනම ප්‍රාතිහාර්යයක් ඕනේ නැහැ. ඔබටම පේනවා ඔබ කරන දේ. සුගතියටද දුගතියටද? පුණ්‍යවන්තද පාප කර්මයක්ද? කුසල් රැස් කර ගන්නවද අකුසල් රැස් කර ගන්නවද? ඒ ඔබට පේනවා. සියලුම නැන්දම්මලා බලන්නකෝ ඔබ දිහා. දුවට ප්‍රීතියෙන් සලකන මවකසේ තමන්ගේ පුත්‍රයන්ට ගෙනාපු ලේලිලාට සලකනවාද? පේනවා නේද? පේනවා. මං කිව්වා නේද රෙද්ද ඇතුලේ ඉන්න එක පේනවා නම් හොඳයි කියලා. දැන් රෙද්දෙන් වහලා පෙන්නනවා උපාසක මහත්මා ගති සැබෑම මනුස්ස. එහෙමනේ මේ පෙන්නන්නේ. නමුත් රෙද්ද ඇතුලේ අර කූර දුෂ්ට අමනුෂ්‍ය ඉන්නව නේද? ඉන්නවා. සත්ව හිංසනය සත්ව ඝාතනය දෙකම අනුව අනිත් එක ගබ්සා කරන ඒවා බලන්නකෝ. පිරිමි ගබ්සා කරන්නේ නැහනේ නේ. පිරිමින්ගේ බඩේ බබාලා නැහනේ. එහෙනම් ඌට ගබ්සා කරන්න බෑ. බබාලා ඉන්නේ කාන්තාවන්ගේ බඩේ. මව්කම අයිති ඔබට. ගබ්සා කළේ මිනි මරණ තැන ඉඳලා කුරා කූඹියා දක්වා. ඔබ අද ගෙදර ගිහිල්ලා බලන්න මේ හාමුදුරුවෝ මෙහෙම එකක් කිව්වා ඇත්තටම මේක මගෙන් වෙලාද නැද්ද? ස්වයං විමර්ශනයක් කරන්න.